අයිබෝවන් මම හර්ෂ චිරංග අද අපි ඔයගොල්ලන්ව එක්කගෙන ආවේ සොන්දර විහාරස්ථානයකට. ඒ තමයි මහනිල්වත්ත ජාත්‍යන්තර නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථානය. ඉතින් අපි මේකට තව යපම් පන්සල කියලා කියනවා. ඉතින් අපි එන වැඩසටහනේ ඉදිරියට ගිහිල්ලා නරඹමු මෙම විහාරස්ථානයේ සොඳුරු දසුන්. දැන් අපි යනවා චෛත්‍ය වන්දනාවට යන්නේ. චෛත්‍ය තියෙන තැනට යන්නේ අපි දැන් මේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මේකේ විශේෂ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අපට පේනවා තිබෙන්නේ. ඉන්දියාවේ සිස්ටම් එකේ මෙතන තියෙන හරි ලස්සනයි. මම උඩට යන්නේ ඉන්නේ. උඩ ගිහලා පෙන්නන්නම්. ඉස්සලාම චෛත්‍ය වන්දනා කරන්නේ. මම ඕගොල්ලන්ට විශේෂ දෙයක් මෙම පන්සලේ පෙන්වන්න දැන් යන්නේ. ඒ තමයි ඉන්දියාවේ පිහිටලා තිබෙන මෙම අශෝක ස්තම්භය වගේ ඔයාලට පේනවා ඇති. මේ තමයි මම ඔයාලට ප්‍රධාන ක්ලියර් ෆොටෝ එකක් පෙන්වන්න වීඩියෝ එකක්. මේ තමයි අශෝක ස්තම්භය මේ විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේ චෛත්‍ය රාජායන් වහන්සේ ළඟම පිහිටා තිබෙනවා. ඒ වගේම තමයි මේ චයිනීස් භාෂාවෙනුත් ස්තම්භයක් මේ පිහිටා තිබෙනවා. මේක විශේෂ හිතේ මට හිතෙන විශේෂයි කියලා මේක.
දැන් ඉන්නේ අඩුමලුවේ වැඩවසන බුදු රූපේ ගාව. අපි එහෙනම් උඩට ගිහින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නරක. එහෙනම් හර්ෂ ක්‍රියේෂන් වැඩසටහනේ අද අපි සමුගන්නවා නැවතත් සුන්දර වැඩසටහනකින් ඔයගොල්ලන් හමු වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපේ වැඩසටහන හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලගේ කමෙන්ට් එක අපිට අවශ්‍යයි. ඒ නිසා ඔයගොල්ලන්ගේ කමෙන්ට් එක අනිවාර්යෙන් අපිට ලබා දෙන්න. එහෙනම් ළඟදීම තවත් වැඩසටහනකින් හමු වෙනකම් ඔයාලට හර්ෂ ක්‍රියේෂන් වැඩසටහනේ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.